හලෝ මැඩම් මොකද දුවන්නේ එර්දියම් වඩින්නේ නැද්ද අයියෝ එක්ස්ට්‍රා කලින් පෙම්වත සිවුරු ඇරලා වගේ කවන්නේ කරගෙන යන්න ඇයි ඔය එක සෙට් එකකට හිටිය කියලා මට පාර යන්න තහනම්ද අයියෝ කඩවුලේ තාන නෑ මැඩම් ඔයාගේ මුණ දැක්කම ආදරේක අවසන් වදන් වල පරිණාමය මතක් ආදරේක අවසාන වදන් පරිණාමය ඔව් අවසන් වදන් මුලින්ම පටන් ගත්තේ මං තීරණ ගත්ත හදිසි වැඩි වගේ හිතෙනවා මට නම් දැන් හැමදේම ඉපා වෙලා තින්නේ මට ඔය දැනෙන්නේ නෑ වගේ වදන් වල අනේ මේ පස්සේව පරිණාමය වුණා මට කියලා ජීවිතයක් ඕනේ මට මගේ නිදහස ඕනේ ඔයා මං වෙනුවෙන් මොනවද කරේ වගේ වදන් වල ඔව් එහෙම කිව්වා තමා පස්සේ තමයි වදන් වල අලුත් අප්ඩේට් එක ආවේ අපි ගැලපෙන්නේ නෑ අම්මලා මේකට කවදාවත් කැමති වෙන්නේ නෑ වගේ වදන් තමයි අප්ඩේට් එකෙන් පස්සේ දුන්නේ විකාර කියන්න එපා මනුස්සය මම යනවා ඉන්නේ දැන් තමයි ආදරේක වදන් පරිණාමයේ උච්චතම අවස්ථාව මන් දන්න ඕනේ මං ගැන මට ටිකක් තනියම ඉන්න ඕනේ වගේ වදන් මේ හලෝ තම්සගේ ආරම්භක වදන් අවසාන වදන් තම්ස තියා ගන්නවා වෙලාවට මතක් කරේ ආරම්භක වදන් තමයි ගොඩක්ම විනෝද hinaම යන එක මොකද්ද දන්නවද මොකද්ද ඔයා නැතත් මට ඔයාගේ දරුවෙක් හරි ඕනේ කිව්වා අපි ඉන්නේ සුරලෝකෙ මෙහෙ ආවේ මැරිලා ඉන්න යන බලන් තිබ්බම ආපු පාර හැරිලා ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදි නම් මොකට